උසස් පෙළ එතකොට දරුවෙක් සාර්ථක වෙන්නට අසාර්ථක මම ඉතින් කෙටියෙන් කියලා මම ඉවර කරන්න දෙමාපියන්ට දැනගන්නටත් එක්ක උසස් පෙළ දරුවෙක් අසාර්ථක වෙනවා. අපි හිතමු වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ. ඒ සඳහා අසාර්ථක වෙන බලපාන සාධක කීපේ තියෙන්නේ. හරි මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධයක් තිබුණොත් එයා අසාර්ථකයි. උසස් පෙළදී සාමාන්‍ය පෙළ තිබුණොත් ඒක ඔබ බලන්න විනිශ්චය කළා. හැබැයි උසස් පෙළ මේකත් එක්ක පුතේ ගමන යන්න හරි අමාරුයි. දෙවෙනි සාධකය තමයි උසස් පෙළ දිනා ගන්න අපහසුයි දරුවෙකුට අනිවාර්යෙන්ම මොකද්ද? කොල්ලොන්ට මේක විශේෂයෙන් අදාළයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත්. එයා දිනන්නේ නැහැ. තුන්වෙනි වර්ගය තමයි ප්‍රේම සම්බන්ධත් නැහැ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නැහැ. ඔහේ සිටීම. මේක දරුණුම සෙට් එකක්. ඔහේ සිටීම. ආන් එක්කෙනා මොකද වෙන්නේ? උසස් පෙළ දිනන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදර එනවා තුන් වෙල මැරෙන්න කනවා. ටීවී එකේ කතා සෙට් එකෙන් බලනවා ලෙසටම හැකියපමණ ඉක්මනට වේලස් වෙන්න ඉදිනවා. ආන් එයාත් ගොඩ යන්නේ නැහැ. හතරවෙනි කතන්දරය තමයි ආර්ථික ප්‍රශ්න. මම හිතන්නේ ගොඩක් දුරට අම්මෙක් තාත්තෙක් මේකට ඔයාට මැදිහත් වෙන්න දෙන්නේ නැහැ. එයා කොහොම හරි ඒක ගැට ගන්නවා. ඒතර ඔන්න ඔය කියන වර්ග හතරට අයිති නැති දරුවෙක් නම් එයාට උසස් පෙළ මොන විෂයෙන් කරත් ආර්ට් කරත් ලේසි නෑ. කොමර්ස් කරත් ලේසි නෑ. ටෙක්නොලොජි කරත් ලේසි නෑ. හරිද? සයන්ස් කරත් එහෙම, මැත්ස් කරත් එහෙම. අන්න එතනදී ඔයාට ඔය කියන වර්ගවල හතරට අයිති නැත්නම් ඔයා මේක දිනනවා. ඒකෙදී අනිවාර්යෙන් උසස් පෙළ කියන්නේ සහය දීමේ තරගයක්. ඒ සහය දීමේ තරගේ චරිත හතරක් ඉන්නවා. ආන් ඒ චරිත හතර හරියට හිටියොත් ඔයාට මේක